අයිබෝවන් සියලු දෙනාටම අදත් මම ගෙනවා ඔයාලට ඔරිජිනල් තත්ත්වයේ වෑන් රථයක් වෙහිකල් පිස්සු YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලට හැමදාමත් වගේ ඔරිජිනල් තත්ත්වයේ වටින මිලකට වාහනයක් අදත් මම අරගෙන ඇවිල්ලා තියෙනවා. වාහනයක් ගන්නේ නැති හරි කෙනෙක් සාමාන්‍යයෙන් වාහනයක් ගන්න ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවනම් YouTube channel එක subscribe කරලා අපි දාන videos හැම එකම බැලුවොත් ඔයාලට පුළුවන් වාහනයක් ගැන දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. මොකද මම වාහනේ එකින් එකට ඔරිජිනල් තත්ත්වයේ වාහනය බලන විදිය ඔයාලට මම හැමදාමත් පෙන්නනවා. හරි, අපි අද මේ වාහනය ගැන කතා කරොත් මේ වාහනය Toyota Town S වර්ගයේ වෑන් රථයක්. මේ වෑන් එක අද කාලේ යන වාහන මිලත් එක්ක බලද්දී ගොඩක් වටින මිලකට තමයි ඇත්තට මේ වාහනය අද මම අරගෙන ඉලා තියෙන්නේ. එතකොට මේ වාහනය 1986 ජපානයේ නිෂ්පාදනය කර 1990 ලංකාවේ ලියාපදිංචි කරපු වාහනයක්. මේ වාහනය ඔය මුලින්ම කියනකොට මේ වාහනේ ඩීසල් වාහනයක් නෙමෙයි. පෙට්‍රල් එන්ජින් එක සහිත වාහනයක්. ඒතර මේ වාහනේ අද වෙනකන් අපි ගත්තොත් ඕනස්ලා කියන්නේ ලියාපදිංචි අයිතිකරු 4 දෙනෙක් පමණ තමයි පොතේ සඳහන් වෙලා තියෙන්නේ. ඒතර මේ වාහනය ඇත්තරම අද කාලේ 3 wheel එකක්වත් ගන්න බැරි මිලකට තමයි මේ වාහනය අද මම ඔයාලට ගේන්නේ. මේ වාහනය ගත්තොත් මේකේ බොඩි පීලි ඔරිජිනල්ම තත්ත්වයේ තිබෙන වාහනයක් තමයි මේ වෑන් එක. ඔයාලට බලන්න පුළුවන් වාහනය ඔදම් බොඩිය ගත්තොත් අද මම තට්ටු කරනවා. මේ වාහනේ බොඩිය සම්පූර්ණම ටින් සයිත් එක ටින් බොඩියක් කිව්වොත් නිවැරදි. ඇත්තටම මොකද මේ වාහනේ පීලි ඔක්කොම ඔරිජිනල් පීලි තියෙන තාමත් ඔරිජිනල්ම ආපු ඔරිජිනල්ම ටැග් ටික බලන්න වලට පේනවද දන්නේ පොඩ්ඩක් හොඳට බලුවොත් පේනවා මේ පීලි සම්පූර්ණම ඔරිජිනල් ජපානයෙන් ආපු පීලි තාම තියෙනවා. මේවා ටින්කර් කරලා පීලි ලංකාවේ හදලා කිසිම දෙයක් නැහැ මේ වෑන් එකේ. මේකේ බඳ ඔක්කොම ඇත්තටම බඳවල් ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා. දැන් මේ වම් පැත්තේ බඳට අපි තට්ටු කරලා බලුවොත් එහෙනම් මේ බඳ ඔක්කොම හොඳ ටින් සද්දයකට තමයි තියෙන්නේ මේ බඳ තියෙන්නේ. අනිත් වාහන වගේ කැඩලොයි පුරවල හදලා එහෙම මොකුත් නැහැ මේ වාහනේ අතරම. මේ වම් පැත්තේ පීල්ල ඔරිජිනල්ම ආපු පීල්ල තමයි තියෙන්නේ. ඔයාලට බලුවොත් බලන්න හොඳට ඔරිජිනල් ටැග් ටිකක් තියෙනවා. හොඳට බලුවොත් අතරම පේනවා ඔයගලන්ට. මොකද මේකේ පීලි වලට කිසිම දෙයක් අතවත් තියලා නැහැ මේ වාහනේ. ඇත්තරම අද කාලේ හොයාගන්න ටික අමාරුයි. ඔරිජිනල් තත්ත්වයේ තියෙන වාහන ඇත්තටම හොයාගන්න අමාරුයි. දැන් මේ පීලි වල බලන්න ඔරිජිනල් මාව පීල්ල තාම තියෙන්නේ මේකේ. ඉතින් ඔයාලට අපි ඇත්තටම මේ ඔරිජිනල් තත්ත්වයේ වාහනයක් සාමාන්‍යයෙන් අපිට හොයාගන්න ඇත්තටම අමාරුයි. ලැබුණ සැනින් තමයි මම ඔයාලට වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මම ඉස්සරහින් නම්බරේ දාන්නම්. මේ වාහනේ කැලිනි ප්‍රදේශයේ තමයි තියෙන්නේ මේ වාහනේත්. දැන් මම වාහනේ ඉස්සරහා කොටස අපි ගත්තොත් මේ තියෙන අපොස්ටින් එක බලන්න. අපොස්ටින් එක ඔරිජිනල් ජපානයෙන් ආපු අපොස්ටින් එක තමයි තාම තියෙන්නේ මේ වාහනේ. ජපානයෙන්ම ආපු අපොස්ටින් එක. ඔය ඩෑෂ්බෝඩ් බලන්න ඩෑෂ්බෝඩ් කවුළු ඩෑෂ්බෝඩ් එක ඔය කවුළු සියල්ලම ඔරිජිනල් තත්ත්වයේ 100%ම තියෙනවා. මේ වාහනේ AC වැඩ කරනවා. බලන්න AC ඔක්කොම වැඩ. ඇත්තරම AC ඔක්කොම වැඩ කරන වාහනයක් අද කාලේ හොයාගන්න අමාරුයි. ඔය තත්ත්වෙත් එක්ක වාහනවල මේ කාලෙත් එක්ක මේ වාහනේ අවුරුදු 30ක් විතර පරණ වාහනයක් නේ. ඉතින් මේ තත්ත්වෙන් ඔරිජිනල් තත්ත්වෙන් වාහනයක් ගොඩක් අමාරුයි හොයාගන්න මේ වෙද්දී. බලන්න අපි දැන් ඩෑෂ්බෝඩ් එක ගත්තොත් ඩෑෂ්බෝඩ් එකේ හැමදේම වැඩ කරනවා. මීටර් බෝඩ්, ලයිට් සිස්ටම් හැමදේම මේ වාහනේ අත්තරම වැඩ කරනවා. මේ වාහනේ විශේෂ දෙයක් තියෙනවා. මොකද මේ වාහනේ 1,65,000ක් වගේ තමයි තාමත් දුහලා තියෙන. කිලෝමීටර ගාන ගත්තොත් 1,65,000ක් වගේ තමයි ඔරිජිනල් තාම දුහලා තියෙන්නේ.
මේකේ ඇතුලේ ඔක්කොම කන්ඩිෂන් එක හොඳටම තියෙනවා. පිටිපස්සේ සීට් ඇඩ්ජස්ටබල් සීට්ස් තියෙන්නේ. බලන්න ඔයාලට බලන්න පුළුවන් ඇඩ්ජස්ටබල් සීට් පේලි දෙකක් තියෙනවා. ජම්පින් සීට් එකක් තියෙනවා. මේ වාහනේ ගමන් කරන්න පුළුවන් ඇත්තරම 9 දෙනෙකුට වගේ මේ වාහනේ ගමන් කරන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේ තියෙන කාපට් එක. ওই කාපට් ජපානයෙන් ඔරිජිනල්ම මේ වෑන් එකේ තියෙන කාපට් තමයි තාම තියෙන්නේ. ඔය කාපට් ඔක්කොම මේ ලංකාවේ ගාපු කාපට් නෙමෙයි. මේ ඔරිජිනල් ජපාන් වලින් ආපු කාපට් තමයි තාම එහෙමම තියෙන්නේ. බලන්න ඔයාලට බලුතුන්දරම තේරෙනවා. මොකද කාපට් බලන්න ඔය තහඩු පටිය ඔය කාපට් එක හයි වෙලා තියෙන තහඩු පටිය ඔක්කොම ඒ ඔක්කොම ජපාන් වලින් එද්දි ඔරිජිනල් ආපු විදිහ තමයි තාම තියෙන්නේ. සීට් සෙට් එක ඔක්කොම හොඳම තත්ත්වයේ තියෙනවා. adjustable seats තියෙන්නේ. jumping seat එකක් තියෙනවා. ඉතින් ඔයාලට එහෙම කරන්න කියලා වැඩක් නෑ මේ වාහනේ අතරව. දිරුම් නෑ. කිසිම දෙයක් නෑ මේ වාහනේ. බලන්න මේ වාහනේ මේ මුල්ලේ බලන්න මේ ගම් පටිය වලට පේනවාද මේ තියෙනවා මේ ගම් එකක් ගිහලා පටියක් යනවා බොඩි. ඔක ඔරිජිනල්ම තත්ත්වේ වාහනේ පිටිපස්සේ ඇක්සිඩන්ට් කිසිම දෙයක් නෑ. ඇක්සිඩන්ට් වුණොත් ඔය ගම්පටිය ඇත්තටම වාහනක නෑ. මේ වාහනයක මේ ලංකාවේ හදන්න බෑ ඔය ගම්පටිය. මොකද ඒක ඔරිජිනල්ම තමයි මේ ගම්පටියේ ඉන්නේ දෙපැත්තම බලන්න දෙපැත්තම කටුත් ඒ දෙපැත්තම මේ ගම්පටිය හැමම තියෙනවා. මේ වාහනේ ඇක්සිඩන්ට් නෑ. මේ වාහනේ පිටිපස්සේ හැප්පිලා ඉස්සරහ හැප්පිලා කිසිම දෙයක් නෑ. මේ තට්ටුව ගත්තොත් තට්ටුවේ ඔරිජිනල්ම ගම් මූට්ටු ටික හැමම තියෙනවා. දිරලා හදලා තට්ටු හදලා පාස්සල කිසිම දෙයක් නෑ. මුල්ල බලන්න මුල්ල කොහොම තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ගම් මූට්ටු ටික. ඔය යට තට්ටු හදලා පාසල ටින්කර් කරපු වාහනයක් නෙමෙයි මේක. දෙපැත්තම ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳින් බලුවොත් ඔයාලට පේන්න තියෙන ඔය ගම් මූට්ටු ටික. ඉතින් ඔය අපොස්ටින් පිටිපස්සේ බව අපොස්ටින් ඔක්කොම ඔරිජිනල් ආපු අපොස්ටින් තාම තියෙන්නේ. අපි එන්ජින් එක ගත්තොත් මේ පෙට්‍රල් එන්ජින් එක තමයි මේකට තියෙන්නේ. විශේෂයෙන්ම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ වාහනය තාම එන්ජින් එක හදලා කිලෝමීටර් 1000ක් වගේ තමයි ධාවනය කරලා තියෙන්නේ. එන්ජින් එක අලුතෙම සම්පූර්ණම හදලා තියෙන්නේ. ගන්න කෙනෙක්ට එන්ජින් පැත්ත ගැන කිසිම දෙයක් කරන්න කිසිම දෙයක් නෑ ඇත්තටම. මොකද මේක එන්ජින් එක සම්පූර්ණයෙන්ම හදලා කිලෝමීටර් 1000යි තාම ධාවනය කරලා තියෙන්නේ. ඉතින් ගන්න කෙනෙක්ට ටික කාලයක් යනකම් 40ට 50ට වගේ තමයි හොයා ගන්න ඕනේ කිලෝමීටර් 2000ක් විතර යනකම්. අපි මේකේ ටයර් තත්ත්වය ගත්තොත් ටයර් ඔක්කොම අලුතෙන්ම අතන ටයර් හතරම අලුත් හොඳම තත්ත්වයේ තියෙනවා. ටයර් 190ක් වගේ ටයර් තත්ත්වය තියෙනවා. ඕකේ මම අල්ලන තැන බලන්න ඔය පටියක් ඔය දොරට එන්නේ ඔක ඔරිජිනල් වෙන පටියක්. ඔය ගොඩක් වාහනවල ඔය පටිය නෑ අතන හොයාගන්න. මඩ විසික් වෙනවට ජපාන් වලින්ම ඔය එන පටියක් තමයි ඔක. ඔය ඇතුළට මඩ ගහන්න නැති වෙන්න එන පටියක්. ඒක ගොඩක් වාහනවල ඇත්තටම හොයාගන්න අමාරුයි විදිහට. දැන් මේක පිටිපස්සේ ටයර් තත්ත්වය බැලුවොත් ටයර් ටික හොඳම තත්ත්වයේ තියෙනවා. බලන්න. ඇතුළේ බලන්න මඩ බෝක්ක ඇතුළේ දිරුම් කිසිම දෙයක් නැහැ. ඔය මඩ බෝක්ක හදලා කරලා කිසිම දෙයක් කරලා නැහැ. ඔරිජිනල්ම තත්ත්වයේ මඩ බෝක්ක ටික තියෙනවා. ඔය තත්ත්වයේ තියෙන වාහනයක් ඇත්තටම මේ කාලේ හොයාගන්න ටිකක් අමාරුයි. මොකද හැමදේම හොඳම තත්ත්වයේ තියෙනවා. ටින්කරින් කරන්න දැන ගන්න කෙනෙක්ට පේන් කරන්න දෙයක් නැහැ. එන්ජින් එක හදන්න දෙයක් නැහැ. අරගෙන ඉතින් වාහනේ ධාවනය කරන්න විතර ඕලන්න තියෙන්නේ. බලන්න මඩබෝක්ක අනිත් මඩබෝක්ක සහ ටයර් එක ගත්තොත් ඒකත් හොඳම තත්ත්වයේ තියෙනවා. බලන්න ඔය තත්ත්වයේ වාහනයක් අද කාලේ ඔරිජිනල් තත්ත්වයේ වාහනක ගොඩක් මිලින් වැඩි. මේක ඇත්තටම සාධාරණ මිලකට තමයි මේ වාහනය විකුණන දාලා තියෙන්නේ. අපි මේකේ ඇතුළ ගත්තොත් ඩ්‍රයිවිං පැත්ත ගත්තොත් බලන්න මේකේ ඔරිජිනල්ම මේ වාහනේ ධාවනය කරලා තියෙන කිලෝමීටර 1,65,000යි. බලන්න ඔයාලට පේනවා ඇති 1,65,000ක් වගේ තමයි මේකේ ධාවනය කරලා තියෙන්නේ. ඉතින් අතින් අත ගිය වාහනෙකුත් නෙමෙයි මේක. ගන්න කෙනෙක්ට සාධාරණ මිලකට වටින වාහනයක්. ඔය දොර අපොස්ටින් එක බලන්න ඔරිජිනල්ම ජපානයෙන් ආපු අපොස්ටින් තමයි තාම තියෙන්නේ. මේ හතලා කරලා කිසිම දෙයක් නැහැ. මොකද ඒක ඔරිජිනල් තත්ත්වයේ තියෙද්දි වාහනයක වටිනාකමක් වැඩි.
අපිට වාහලේ ගත්තොත් එහෙම බලන්න වාහලේ ටින්කරින් කරලා හදලා කිසිම දෙයක් නැහැ මේකේ. වාහලේ හොඳම තත්ත්වයේ වාහලේ ඔක්කොම තියෙනවා. ඒක බලන්න වලට වාහලේ හොඳම තත්ත්වයේ තියෙනවා. අද කිසිම දෙයක්වත් තැලිලා පොඩි වෙලා කිසිම දෙයක් වෙලා නැහැ. මේක පීලිත් ඔක්කොම කෙලින් කටින් ඇත්තටම හොඳටම තියෙනවා. මේ වාහනය ඔයගලන්ට ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ නම්බරයට කතා කරන්න 07557 905 919 07557 905 919 07557 905 919 මෙව දුරකථන අංකයට ඔයගොල්ලෝ අමතුමන් ලබා දීලා වාහනේ ඕන වෙලාවක බලා ගන්න පුළුවන්. මේ වාහනේ බලන්න එනවා නම් කැලණිය ප්‍රදේශයේ තමයි බලන්න එන්න ඕනේ ඔයගොල්ලෝ. මේ වාහනේ මිල සඳහන් කරොත් 12.85ක් වගේ ඉතාමත් සාධාරණ මිලකට තමයි මේ වාහනය ඔයාලට මම අදගෙන ආවේ. ඔයාලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින් කෝල් කරලා මේ වාහනය බලන්න ගිහිල්ලා මිලක් කතා බහ කරගෙන ඔයාලගේ කරගන්න මේ වාහනය ඇත්තරම හොඳම තත්ත්වයේ වාහනයක්.